ආයුබෝවන් දුවේ පුතේ. මිනිසුන් වැඩ කරන තැන් කියන පාඩමේ දෙවැනි කොටස තමයි අද මං කරන්න හිතුවේ. මේ පාඩම කියලා දෙන්න මං හිතුවා දූල පුතාලව මාමලා වැඩ කරන වැඩබිමක් බලන්න එක් කරගෙන යන්න. පුතාලා ආසයි නේද? හැබැයි දුවේ පුතේ අපි ඒ ගමන යනකොට පරිස්සම් වෙන්න ඕනේ. ඒ මොකද දන්නවද? එතනදී අපට අනතුරු වෙන්න පුළුවන්. ඒ හින්දා වැඩබිමේදී අනතුරු සහිත තැන්වලට යන්න එපා. විදුලි වයර්, කරන්ට් වයර් තියෙන තැන් අල්ලන්න එපා. උස් තැන්වලට, වලවල් වගේ තැන්වලට යන්න එපා. අපි ඒවයින් අපි ආරක්ෂා වෙන්න ඕනේ. එහෙනම් අපි යමු නේද පුතේ? ඒ වැඩබිම නරඹන්න. ඔව්. මේ බලන්න පුතේ. මේ දැන්වීම් වල තියෙන්නේ මොනවද කියලා? මිනිසුන් උඩ වැඩ. ඔව් එතන ගහලා තියෙනවා මිනිස්සු උඩ නැගගෙන වැඩ කරන තැනක්. මේ වැඩබිම ළඟින් යන අයට ආරක්ෂා වෙන්න තමයි මේ බෝඩ් එක ගහලා තියෙන්නේ. ඒ මාමලා උඩ වැඩ කරනකොට පහළ එහා මෙහා යන අයට ආරක්ෂා වෙන්න කියලා තමයි ඒ පෝස්ටරෙන් කියන්නේ. මෙතන ගහලා තියෙනවා අන්ත්‍රාවයි කියලා. මේ බෝඩ් එකේ හිම ගහලා තියෙන රතු පාටින්. එතකොට අපි දන්නවා එතනින් අපි ආරක්ෂා වෙන්න ඕනි කියලා. මේ වැඩබිමට විදුලිය කරන්ට් එක අරන් තියෙන්නේ එතන. එතනට යන්න එපා, ඒව අල්ලන්න එපා කියලා තමයි හැමෝම දැනුවත් කරලා තියෙන්නේ. අර බලන්න මේ මාමලා මේ ගොඩනැගිල්ල බිත්ති බඳිනවා. බිත්ති හදන්න මොනවද ගන්න දේවල්? ගඩොල්, සිමෙන්ති, වැලි වගේ දේවල්. අර මාමලා බදාම අනනවා. ඒ මාමලා පාවිච්චි කරන උපකරණ මොනවද? උදැල්ල, සවල, තාච්චිය, ඒ දේවල්. බදාම කියන්නේ මොනවද ටීචර්? හොඳ ප්‍රශ්නයක් පුතේ ඒක. වැලි, සිමෙන්ති එකතු කරලා වතුර දාලා තමයි බදාම අනාගන්නේ. ඒ මිශ්‍රණයෙන් තමයි බිත්ති ගල් තියලා බැඳගෙන යන්නේ. ඒ මාමලා ග්ලව්ස්, බූට්ස් දාගෙන තමයි වැඩ කරන්නේ. අත්වලට ග්ලව්ස් දාලා තියෙනවා. කකුල් වලට බූට්ස් දාලා තියෙනවා. සමහර අය මාස්ක් දාගෙනත් ඉන්නවා. මොකද සිමෙන්ති ඒවැ දූවිල්ලනේ. එතකොට ඒවෙන් ආරක්ෂා වෙන්න සිමෙන්ති වලින් කකුල් වලට ගෑවුනොත් ඒ කකුල් සවුත් වෙනවා. එතකොට අත්වල සිමෙන්ති ගෑවුනහම ඒවා සමහර අයට විසයි. ඒක නිසා ඒගොල්ලෝ ඒවෙන් ආරක්ෂා වෙන්න වැඩ කරන තැන්වල ආරක්ෂාවට උපකරණ එක දේවල් පාවිච්චි කරලා තියෙනවා. මේ බිත්ති බඳින මාමල ළඟ තියෙන උපකරණ මොනවද? මේසන් හැන්ද, ළඹය, ලෙවල් එක ඒව තමයි මේ මාමල ගාව තියෙන්නේ. මට්ටම් ලීය ඒ වගේ දේවල්. අර බලන්න පුතේ අර මාමල ඉන්නේ ගොඩක් උඩ. එයාලා පලංචි උඩ ඉඳගෙන වැඩ කරන්නේ. ඒ නිසා හෙල්මට් දාගෙනයි ඉන්නේ. ඒ කියන්නේ හිස් ආවරණ දාගෙන. මොකද වැටුනොත් වෙන අනතුරු වළක්වා ගන්න ආරක්ෂාවට තමයි. ඔළුව වැදුනොත් ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා හෙල්මට් දාගෙන ඉන්නවා උඩ වැඩ කරන මාමලා. ගොඩක් ලොකු ගොඩනැගිලි හදන තැන්වල නම් මේ වැඩ යන්ත්‍ර මගින් පහසුවෙන් කරනවා. බලන්නකො මේ පින්තූර. ඒ වැඩබිම් වල වැඩ කරන්න ගොඩක් මාමලා නැහැ. යන්ත්‍ර යොදාගෙන වැඩ හරිම පහසුවෙන් කරනවා. ඒ අය ආරක්ෂිත හිස්වැසුම්, අත්වැසුම්, මුඛාවරණ, පාවරණ, ඒ වගේම ජැකට් එහෙම ඇඳගෙන ඉන්නව නේද? ඔව් පුතේ, අපි එහෙනම් මේ වැඩබිමේ වෙන පැත්තකට යමු. මේ මාමලා මොකද කරන්නේ? ඒ කොටස හදලා ගොඩක්
ඒගොල්ලෝ දොර ජනෙල් හදනවා. එතකොට ඒ වැඩ කරන්නේ වඩු වැඩ කරන මාමලා. ඒගොල්ලෝ දොරවල් හයි කරන්න, ජනෙල් දාන්න තමයි සූදානම් වෙන්නේ. බලන්න ඒගොල්ලෝ ගාව තියෙන උපකරණ මොනවද කියලා. මිටිය, කියත, ඉස්කුරුප්පුනියන්, ඇන, සරනේරු වගේ දේවල්. නේද? ඒ මාමල කරන්නේ වඩු වැඩ කොටසක්. වඩු වැඩ කරන දැන් ගොඩනැගිල්ලක් හදනකොට එක එක කොටස් තියෙනවා ඉවර කරන්න. ඒවා එක එක දක්ෂතා තියෙන මාමලා වැඩ බෙදාගෙන තමයි ගොඩනැගිල්ලක වැඩ අවසන් කරන්නේ. මේ මාමලා මේ වැඩ අවසන් කරපු කොටසකට විදුලිය ලබා දෙන වැඩ තමයි ඒගොල්ලෝ කරන්නේ. විදුලි කාර්මික මාමලා තමයි ඒගොල්ලෝ. ඒගොල්ලොත් විදුලිය වගේ වැඩ කරනකොට ආරක්ෂිතව කරන්නේ. ඒගොල්ලොත් අත් ආවරණ, පා ආවරණ ඒවා දාගෙන තමයි ඉන්නේ. එයාලා ළඟ තියෙන උපකරණ මොනවද? ටෙස්ටරය, ඉස්කුරුප්පුනියන, අඬුව, මිටිය, ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ පාවිච්චි කරන ද්‍රව්‍ය මොනවද? ෆ්ලග්, බල්බ්, වයර් රෝල් ඒවා තමයි එතන විදුලි කාර්මික මාමලා යොදා ගන්න ද්‍රව්‍ය. අපි දැන් මේ පැත්තට යමු බලන්න. මේ බලන්න දුවේ පුතේ වැඩබිමට අවශ්‍ය කරන උපකරණ ගබඩා කරලා තියෙන තැන. හරිම පිළිවෙලයි. හැම බඩුවක්ම ඉක්මනින් හොයාගන්න පුළුවන් විදිහට තියලා තියෙනවා. එහෙම වුණාම වැඩ කරන්න පහසුයි. වෙලාව නාස්ති වෙන්නේ නැහැ. ඒ වගේමයි දුවේ පුතේ එක එක වැඩ එක එක මාමලා බෙදාගෙනමයි කරන්නේ. ඒගොල්ලෝ හරි එකමුතුයි. එකිනෙකාට උදව් කරගන්නවා. හොඳ වැඩබිමක ලක්ෂණ තමයි ඒවා. අපි මේ වැඩබිම බලලා ගොඩාක් තොරතුරු එකතු කරගත්තා නේද? මේසන් වැඩ කරන මාමලා හිටියා, වඩු වැඩ කරන මාමලා හිටියා, විදුලි කාර්මික වැඩ කරන මාමලා හිටියා. වැඩ කරන අය වැඩ කරනවා හරිද කියලා බලන්න ඒ මාමලා හිටියා. සුපර්වයිසර් මාමලා ඒගොල්ලොත් හිටියා. එතකොට අපි එතනදී මේසන් වැඩ කරන මාමලා පාවිච්චි කරන උපකරණ ඉගෙන ගත්තා. වඩු මාමලා වඩු වැඩ කරන මාමලා භාවිතා කරන උපකරණ ඉගෙන ගත්තා. විදුලි කාර්මික මාමලා වැඩ කරන උපකරණ ගැන එහෙම ඉගෙන ගත්තා. එහෙනම් දුවේ පුතේ අපි මේ වැඩබිම නරඹලා ගොඩාක් දේවල් දැක්කා. එහෙනම් දුල පුතාලට පුළුවන් ටීචර් පල්ලෙහා දීලා තියෙන පැවරුම් ටිකත් කරන්න. පැවරුම් අංක 1 තියෙන්නේ පුතාලා මේතනදී දැකපු ආයුධවල නම් ටිකක් දීලා තියෙනවා. පුතාලා ඒවා රූප ඇඳලා පාට කරන්න. ඊළඟ පැවරුමේ තියෙන්නේ වැඩබිමේ වැඩ කරනකොට ඒගොල්ලෝ ආරක්ෂා වෙන්න දාගෙන හිටියනේ ගොඩක් දේවල් ආරක්ෂිත උපකරණ. ඒව නම තියෙනවා ඊට ඉස්සරහින් පින්තූර ටික තියෙනවා. පුතාලට තියෙන්නේ ඒක හරියට යා කරන්න. ඊළඟට පුතේ පැවරුම 3 තියෙන්නේ පුතාලා වැඩබිම නරඹන්න ගිහිල්ලා දැකපු කැමැති අවස්ථාවක් චිත්‍රයට නගන්න. ඒ 4 වෙනි එකේ තියෙන්නේ දුවේ පුතේ අපි වැඩබිම නරඹන්න යනකොට දැක්කනේ පෝස්ටර් ගහලා තියෙනවා මිනිසුන් උඩ වැඩ අන්ත්‍රාවයි ඒ වගේ දේවල් පුතාලට හිතෙන විදිහට මොකක් හරි A4 කොලයක් අරගෙන පෝස්ටරයක් පුතාලා කැමති විදිහකට ඇඳලා ඒකට වචන 2-3ක් ලියලා ලස්සන පෝස්ටරයක් නිර්මාණය කරන්න. එහෙනම් දුවේ පුතේ මිනිසුන් වැඩ කරන තැන් පාඩම මේ පාඩමෙන් අවසන් වෙනවා. එහෙනම් දුල පුතාලගේ අලුත් පරිසරයේ පාඩමකුත් අරගෙන නැවත හමු වෙනතුරු ප්‍රාර්ථනා කරනවා හැමෝටම සුබම සුබ දවසක්.